මාළුවෙක් කියලා කියන්නේ අපි දන්න තරමින් පීනමින් තම ජීවිකාව ගත කරන සත්වෙක්. නමුත් ඔයාලා අහලා තියෙනවද ඇවිදින මාළුවෙක් ගැන? අද මම මේ වීඩියෝ තුලින් කතා කරන්නේ ඒ වගේ මාළුවෙක් ගැන. ඉතින් වෙනද වගේම අදත් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ලෝකයා YouTube නාලිකාවට පිළිගන්න ගමන්ම මේ මාළුවා ගැන තොරතුරු දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානය තෙක්. ස්වභාව ධර්මයේ පුනර්ජනනීයත්වයේ සහිත සත්වයෙකු ලෙස හඳුන්වන මේ මාළුවා නමින් ඇක්සොලොටල්. මේ මාළු විශේෂය වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වෙන්නේ මෙක්සිකෝවේ ජලාශ සහ කානු පද්ධතිය තුළයි. හුරු බෝටි පෙනුමක් ඇති මේ සත්වයා පෙනුමෙන් සලමන්දරෙකුට හා සමාන වෙනවා. ඊටාම සංවේදී ශරීරයකට හිමිකම් කියන මේ මාළුවා හුස්ම ගැනීම සිදු කරනු ලබන්නේ සමෙන්. ඒ වගේම මොවුන්ගේ ආහාරය වන්නේ මියගිය මසුන් සහ පණුවන්. මේ සත්වයා සාමාන්‍ය පරිසරයේදී තද අලු දුඹුරු හා ලා දුඹුරු වැනි වර්ණයන්ගෙන් සමන්විත වෙනවා. තනිවම වාසය කිරීමට කැමැත්තක් දක්වන මේ ඇක්සොලොටල් මත්ස්‍යයින් අවුරුද්දක් පමණ යන විට ලිංගික පරිණත තත්ත්වයට පත්වන අතර අවුරුද්දේ පෙබරවාරි මාසය පමණ වන විට ප්‍රජනන ක්‍රියාවලිය ආරම්භ කරනවා. එහිදී මේ වර්ගයේ ගැහැණු සතුන් වරකට බිත්තර 200ත් 300ත් අතර ප්‍රමාණයක් දමන අතර බොහොමයක් මසුන් විවිධ උවදුරුවලට හසු වී විනාශ වී යනවා. සුළු ප්‍රමාණයක් ඉතිරි වෙනවා. පරිසරයේදී දුඹුරු ආදී පෑයක් ගත්තද විවිධ අභිජනන ක්‍රියා ආදිය තුළින් කහ, රෝස, සුදු, නිල් වැනි ඇක්සොලොටල් මත්ස්‍යයින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ මසුන් ඊටමත් සුවිශේෂී මත්ස්‍ය විශේෂයක් වෙන්නේ මේ සත්වයාගේ අවයව කොටස් එනම් අත්, පා, ඇස්, පටක, මොළයේ කොටස්, හෘදයේ කොටස් කැඩී ගියද ඒවා නැවත වර්ධනය කර ගැනීමට හැකියාවක් පැවතීමයි. එම නිසා මේ සත්වයා ස්වභාව ධර්මයේ පුනර්ජනනීයත්වය ලෙස හඳුන්වනවා. මෙම මත්ස්‍ය විශේෂය මෙක්සිකෝව තුළ කලින් පැවතියාට වඩා වර්තමානයේ වන විට ඉතා අඩුවෙන් දක්නට ලැබෙන අතර වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්වයෙකු ලෙස නම් කරලා තියෙනවා. එම නිසා අභිජනනය මගින්ද විසිතුරු මත්ස්‍ය වර්මාන්තය සඳහාද මේ ඇක්සොලොටල් මත්ස්‍යයින් යොදා ගනු ලබනවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කිව්වේ ඊටමත් අපූර්ව මාළුවෙකු ගැන. ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා අනිත් අයටත් බලන්න share කරන්න. ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.